මීකුණක් එගුණලා වුණත් සිටුවරෙක් වෙන්න පුළුවන් කියලා කතාවක් අහලා තිබ්බට ඇත්තටම අපේ කාලෙත් මේ වැඩේ කරපු කෙනෙක් ඉන්නවා. 2005 කයිල් මැක්ඩොනල්ඩ්ට පුළුවන් වෙනවා එයා ළඟ තිබ්බ පොඩි රතුපාට පේපර් ක්ලිප් එකකින් කැනඩාවෙන් තට්ටු දෙකේ ගෙයක් ගන්න. මේකට මෙයාට අදහස එන්නේ පොඩි කාලේ කරපු සෙල්ලමකින්. ඒ සෙල්ලමේ කරපු විදිහට මෙයා මොකද කරන්නේ? එයා ළඟ තිබ්බ කිසිම වටිනාකමක් නැති මෙන්න මේ පේපර් ක්ලිප් එක ගනුදෙනු කරනවා. ඊට වඩා වටිනාකමින් වැඩි අමුතු හැඩයක් තිබ්බ කියන්නේ මාළුවෙක්ගේ හැඩයක් වගේ තියෙන පෑනකට. ඊට පස්සේ මෙයාට පුළුවන් වෙනවා මේ පෑන ගනුදෙනු කරන්න අතින් හදපු දොර අගුලකට. වැඩේ නැගලම යනවා. මේ වගේ ගනුදෙනු මෙයා 14ක් කරනවා. ඒ හැම ගනුදෙනුවකදීම කලින්ට වඩා වැඩි වටිනාකමක් තියෙන දෙයක් මෙයාට ගන්න පුළුවන් වෙනවා. මේ ගනුදෙනු 14න් පස්සේ මෙයාට හම්බ වෙනවා ෆිල්ම් එක රඟපාන්න පොඩි chance එකක්. මෙයා මොකද කරන්නේ? මේකත් ගනුදෙනු කරනවා. ඊට පස්සේ තමයි යාට පුළුවන් වෙන්නේ කැනඩාවෙන් තට්ටු දෙකේ ගෙයක් එයාගේම නමට ගන්න. බලන්න එයා ළඟ තිබ්බ පොඩි පේපර් ක්ලිප් එකක් එයා ඒ දේ තමයි පාවිච්චි කරේ. ඒක පාවිච්චි කරලා එයා කැනඩාවෙන් තට්ටු දෙකේ ගෙයක් ගන්නවා. අර ඉතිහාස කතාවල් අහලා තිබ්බට මේ දේවල් ඇත්තට මේ කාලෙත් වෙන්නේ නැති. අදත් මේ දේවල් වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඉතිහාසෙත් ওই දේවල් වෙලා තියෙනවා ඇති. අපිට මොනවා හරි ලොකු දෙයක් ඕනේ නම් ලොකු දෙයක් නෝ අපි ආයෙ දෙන්න ඕනි කියලා එකක් නැහැ. අපි ළඟ තියෙන පිස්සු අදහසකට පුළුවන් අපි ළඟ තියෙන පොඩි දෙයකින් අපිට ලොකු දෙයක් අරන් දෙන්න.